ප්‍රධාන මාර්ගයට මුල්ලා තියෙන ඉතාමත් වටිනා ඉදමක තමයි මේ ගොඩනැගිල්ල ඉදි කරන්නේ. ඉතින් සර්ච් එකක වටිනාකම ලක්ෂ 85ක් විතර වෙනවා. ඒ තරම් වටිනා ඉදමක ඉදි කරන ගොඩනැගිල්ල ඉතාමත් පිළිවෙලට සැලසුම් කරගෙන ඉදි කරන්න අවශ්‍යතාවයක් තියෙනවා. ඉතින් මෙහි බලන්න මේ කොලම්ස් දෙක අතර දුර අඩි 27ක් පමණ වෙනවා. මේ ගොඩනැගිලි වල නම් දැකලා ඇති මේ මැද කොලම්ස් තේලියම් යනවා. මැද අනු තේලියම් යනවා. ඉතල කණු තේලියම් මේ මැද ගියා නම් ඉදි කරා නම් ඉඩ ඇහිරෙනවා. අමතර වියදම. ඔබලා ෆර්නිචර්ස් arrange කරන්න ගියාම ගොඩාක් ගැටලුවට මුහුණ පානවා. ඉතින් ආයේ ෆ්‍රන්ට් එකෙන් ඉදිරිපස්සේ ඉඳලා එනකොට මේ කොලම්ස් වලට ඇහැට බාධාවක් වෙනවා. කොච්චර ලස්සන ඉන්ටීරියර් කරා ඒවයි වටිනාකම ඉස්මතු වෙන්නේ නැහැ. ඒකින්ද ඔයාලා මුලින් ඉඳලා සැලසුම් කරන්න ඕන ස්ට්‍රක්චරල් ප්ලෑන් ලබා ගන්න ඕන මේ වගේ ගොඩනැගිලි කරනවා. ඒ කියන්නේ ගොඩනැගිලි කොච්චර වියදම් කරත් වැඩක් වෙන්නේ නැහැ. ආකිටෙක්චරල් සැලසුම් පිළිවෙල සැලසුම් කරන්න වෙනවා. ස්ට්‍රක්චරල් ප්ලෑන් ලබා ගන්න වෙනවා. ලමින් රෝල්ස් ගන්න. විශේෂයෙන්ම ලයින් මයින් විදිහට ඇවිල්ලා මයින් විදිහට ඇවිල්ලා වතුර බටර් සෝසල ඒ ස්ටෝරේජ් ලයින්ස් ගන්න වෙන්නේ ඒ පොළොව යටින් දෙපැත්තම බ්ලයින්ඩ් නෝඩ් එක මායිම් විදියට තමයි යොමු කරලා තියෙන්නේ මේ විදිය. ඒකින්ද ඉතාමත් පිළිවෙලට සැලසුම් කරගන්න. ඉතින් මේ ස්ට්‍රක්චරල් ප්ලෑන් ලබා ගන්න වෙනවා චාර්ටඩ් ස්ට්‍රක්චරල් ඉංජිනේරකින්. චාර්ටඩ් ස්ට්‍රක්චරල් ඉංජිනේර්ස්ලා විතරයි ස්ට්‍රක්චරල් ප්ලෑන් කරන්න නීතියෙන් අවසර තියෙන්නේ. නැතුව චාර්ටඩ් ගන්න නැතුව ඒ කියන්නේ වරලත් ඉංජිනේරුවන්ට විතරයි පුළුවන් ස්ට්‍රක්චරල් ප්ලෑන් ලබා දෙන්න. Damn, your girl so fine, but her butt is like she the dance, but she I know that it's start. මේ වගේ අඩි 26ක් 27ක් පරතරයේ තියෙන ගොඩනැගිල්ලක කොලම්ස් දෙපසින් විතරයි තියෙන්නේ. මැද කොලම්ස් යොදලා අවීර කරලා නැති ගොඩනැගිල්ලක ඉදි කරනකොට ඉතාම සුපරක්ෂකාරී වෙන්න ඕන. ඔබගේ චාර්ටර්ඩ් ස්ට්‍රක්චර් ඉංජිනේර් ඇවිල්ලා නිතින්ම පරීක්ෂා කරන්න වෙනවා ගොඩනැගිල්ල. මොකද ඩ්‍රොයින්ස් වලට අනුව සිදු කරනවද කියලාත් බලන්න ඕන. සමහරලාට කොන්ත්‍රාත්කරු වියදම් අඩු කරන්න කඩිනමින්ම ඉදිකිරීම අවසන් කරන්න සමහර විට ඩ්‍රොයින්ස් වලට අමතරව දේවල් කරන්න ඉඩ තියෙනවා. ඉතින් ඔබ නිතින්ම චාර්ටර්ඩ් ස්ට්‍රක්චර් ඉංජිනේර් සයිට් එකට ගෙන්නලා පරීක්ෂා කරන්න ඕන. එතකොට මේ වගේ අඩි 26ක ස්පෑන් එකක් පරතරයක් අනුව ඉදි කරනකොට ඒ කොලම්ස් වල ඩයිමෙන්ෂන්ස් ටික වැඩි වෙනවා. දිගපල්ල වැඩි වෙනවා. යොදන කම්බි ප්‍රමාණයත් වැඩි වෙනවා. බීම්ස් වල ඩෙප්ත් එක වැඩි වෙනවා. බීම්ස් වල ගැඹුර වැඩි වෙනවා. යොදන කම්බි ප්‍රමාණයත් වැඩි වෙනවා. ස්ටිරප් සාමාන්‍ය ස්ටිරප් නේ භාවිතා කරන්නේ. එතකොට මේ ආකාරයට සැලසුම් කරනකොට ඒ සැලසුම් වලට අනුව ඉදිකිරීමේ අවශ්‍යතාවයකුත් තියෙනවා. මේවා වියදම් අඩු කරන්න කියලා අඩු කරන්න එපා. එහෙම කරොතින් මේ බීම්ස් වලින් ක්‍රැක් එකක් ඇති වුණොත් ඒක හදන්න බෑ. එහෙම වුණොත් මැදින් HIN එකක් පසු ඉදි කරන්න වෙනවා. ඒක අවලස්සනයි. ආපහු ඉඩ ඉරෙනවා. ඒකින්ද විසියල් පරිදි කම්බි යොදලා තමයි මේ වගේ පරතර වැඩි. ඒ කියන්නේ කණු වලින් කණු අවම භාවිතා කරලා මැද අවහිර නොවන විදියට සැලසුම් කරලා ගොඩනැගිල්ලක් ඉදි කරනකොට ඒ ස්ට්‍රක්චරල් ප්ලෑන්ස් වලට අනුකූලව ඉදි කරන අවශ්‍යතාවයක් තියෙනවා. එතකොට මැද කණු වල යන වියදම ඇත්තටම අවම වෙනවා. මැද කණුව අවශ්‍ය වෙන්නේ නැති හින්දා ඒ වියදම අවම වෙලා යම් ප්‍රමාණයක් දෙපැත්ත කොලම්ස් වලට යෙදවීමක් තමයි සිදු වෙන්නේ. මේ බලන්න මේ ගොඩනැගිල්ලේ ස්ටෙයාකේස් එක මේ ස්ට්‍රේට් ස්ටෙයාකේස් එක. අපි කියනවා U type, L type කියලා කියනවා. ඩොග් ලෙග් කියලා කියනවා ස්ටෙයාකේසස් ඩිසයින්ස් ගොඩාක් තියෙනවා. නමුත් මේ ඉඩම පළලින් අඩුයි. ඉඩම පළලින් අඩුයි දිගින් වැඩි. ඒකෝට අපි U type ගත්තේ නැහැ. ඩොග් ලෙග් කියලා කියන්නේ A type ගත්තේ නැහැ. අපි ස්ට්‍රේට් type තමයි භාවිතා කරේ. ඉතින් මේ වගේ ස්ටෙයාකේස් එකක් සැලසුම් කරනකොට ගොඩනැගිල්ලක ඉතාමත් පරිස්සම් වෙන්න ඕන. මේ ස්ටෙයාකේස් එක වරද්දකට ගොඩනැගිලි තියෙනවා. ඒවා පාළු වෙලා ගිහිල්ලා. බදු දෙන්න හැකියාවක් නැහැ. පාළු වෙලා තියෙනවා. ඒකින්ද නිසි සැලසුම් ශිල්පියෙක් අත්දැකීම් සහිත සැලසුම් ශිල්පියෙක් තෝරගන්න ඕන මේ වගේ තට්ටු 4-5 අඩි උස ගොඩනැගිලි නිර්මාණය කරනකොට. බලන්න මේ ස්ටෙයාකේස් එක ගැන හිතනකොට මේ වෙස්ට් එක බලන්න ඕන. වෙස්ට් එක මස කියලා තියෙන්නේ. මේක
ඒක පුළුවන් තරම් පළලින් වැඩිලා තියෙන්න ඕන. අඟල් දෙකක් තුනක් හතරක් තිබුණොත් ක්‍රැක් වෙනවා. ගොඩාක් වෙලාවට ක්‍රැක් වෙන්නේ මෙන්න මේ හරියෙන්. බර වැඩියෙන් එදෙන තැන ක්‍රැක් වෙනවා. ස්ටෑගේසස් ගොඩක් ක්‍රැක් වෙනවා. නිසි ලෙස කම්බි යොදලා නැහැ. මේ පටන් ගන්න ටික ඩබල් නෙට් වෙන්න ඕන. අර සැබ් එකට සම්බන්ධ වෙන ටික ඩබල් නෙට් වෙන්න ඕන. බොටම් නෙට් එක යට දැල හොඳ කම්බි වලින් භාවිතා කරන්න. ඝනකම් වැඩි කම්බි භාවිතා කරන්න ඕන. මේවයින් වියදම් අඩු කරවතින් ක්‍රැක් වුණොතින් ආපහු හදන්න ගියාම අවලස්ස නැහැ. මේ හරියෙන් තව සපෝට්ස් ආවම ඉඩ ඇහිරෙනවා. කණු යොදන්න වෙනවා. අමතර වියදම්. ඒකින්ද නිසි සැලසුම් ශිල්පියෙක් තෝරගන්න. මොකද ගොඩක් සැලසුම් ශිල්පීන් මේවා පරිමාණයට අඳින්නේ නැහැ. මේවා ස්කේල් එකට නිසි ස්කේල් එකට අඳින්නේ නැහැ. නිර්මාණය කරන්නේ නැහැ. නිකම් මොන හරි පඩි ටිකක් දාලා අඳිනවා. හදන්න ගියාම කොන්ට්‍රැක්ටර් අමාරු වැටෙනවා. ක්ලයන්ට් උත් අමාරු වැටෙනවා. ඒකින්ද ස්ටෑගේසස් සැලසුම් කරනකොට ඉතාමත් පරිස්සම් වෙන්න ඕන. නිසි අයුරින් කොන්ක්‍රීට් මිශ්‍රණයක් භාවිතා කරන්න ඕන මේ වගේ ස්ටෑගේස් නිර්මාණයේදී. දැන් මම රැඳී ඉන්නේ ෆස්ට් ෆ්ලෝර් එකේ. ග්‍රවුන්ඩ් ෆ්ලෝර් එකෙන් උඩු මහලේ ෆස්ට් ෆ්ලෝර් එකේ තමයි රැඳී ඉන්නේ. මේ ෆස්ට් ෆ්ලෝර් එකේ ස්ලැබ් එක කාස්ට් කරලා තියෙනවා සතියකට විතර කලින්. මේ ඇක්‍රෝජැක්ස් තමයි සේරම ස්ලැබ් එකට ෂටරින් එකට සපෝට් කරලා තියෙන්නේ. දැන් ඔයාලා ගෙදර හදනකොට ලී ජොයිස්ට් ගන්නවා ලී වලින්. නමුත් ප්‍රොප්ස් ගන්නවා ලී. එතකොට ලී ජොයින්ට් කරලා තියෙන්නේ සමහරට මෙහෙම. ඉතින් එහෙම භාවිතා කරන එක භයානකයි. මේ වගේ අඩි 27ක විතර ස්පෑන් එකක් තියෙන ගොඩ නැගිල්ලක මැද කණු නැහැ. මොකද බීම් වලින් තමයි බර රඳාගන්නේ. ඒ වගේ ලී වලින් නිර්මාණය කරපු ප්‍රොප්ස් දෙක තුනක් මෙහෙම ගැලවුණොත් ඒ බීම් එකම පහත් වෙන්න පුළුවන්. එක තැනකින් බීම් එක පහත් වුණොත් ස්ලැබ් එකම පහත් වෙන්න ඉඩ තියෙනවා. ඉතින් එහෙම වෙලා තියෙනවා. ඒකින්ද ඔයාලා මේ ඇක්‍රෝජැක් ගැන හොඳ දැනුමක් ලබා ගන්න. මේ වගේ ගොඩනැගිලි වල සියල්ලම ඇක්‍රෝජැක් තමයි මේ ගොඩනැගිලි භාවිතා කරලා තියෙන්නේ. මේ ස්ටීල් ජැක්ස්. ඒතර බීම් වල සමහර තැන් වල ඩබල් කරලා තියෙනවා. බර වැඩි වෙයි කියලා හිතන තැන් වල එකක් කර එක ඩබල් කරලා තියෙනවා. ඉතින් ඇක්‍රෝජැක් භාවිතා කරන්න. අනිත් වැදගත් කරුණ තමයි ස්ලැබ් එකේ බීම් එකේ ඩෙප්ත් එක ගැඹුර තැනින් තැන වෙනස් වෙනවා. කණු අතර පරතර වැඩි තැන වැඩි බීම් එකේ ඩෙප්ත් එක අඩු තැන බීම් එකේ ගැඹුර අඩුයි. ඒතර ඒ අවස්ථාවේදී පොඩි අවලස්සනක් ගෙන දෙනවා මෙහෙම බලනකොට ස්ලැබ් එක ඒ අලංකාර කරන්න ජිප්සම් බෝඩ් සීලිමක් සස්පෙන්ෂන් සීලිමක් පල්ලෙහින් කරන්න පුළුවන්. ඒතර ඒ සීලිම කරාම උඩ පොටි අදින්න අවශ්‍ය නැහැ. පුටි කරනවායි කියලා උඩ බීම්ස් කපලා අඩු කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. කොස්ට් එක අඩු වෙනවා. සීලිම උඩින් කන්ඩියුස් දාන්න පුළුවන්. ඒ සීලිම උඩින් කන්ඩියුස්. එතකොට ස්ලැබ් එකේ වයරින් බට යොදන්න අවශ්‍යතාවයක් නැහැ. ස්ලැබ් එක කොන්ක්‍රීට් කරනකොට කාස් කරනකොට වයරින් කන්ඩියුස් අවශ්‍ය වෙන්නේ නැහැ. සීලිමට උඩින් භාවිතා කරන්න හැකියාව තියෙනවා. මේ පේන්නේ කොලම් එකේ මේ කම්බි මේ විදිහට ක්‍රෑන්ක් කරලා තියෙනවා. මේ ක්‍රෑන්ක් කරනවා. මොකද ක්‍රෑන්ක් කරන්න හේතුව තමයි ක්‍රෑන්ක් නොකරොත් කවරින් එක වෙනස් වෙනවා. ඉතින් හරියට කවරින් එක තියෙන කවරින් කියන්නේ ෆෝම් වර්ක් එකයි කෙලවරයි කම්බියයි අතර තියෙන දුර. මේ ඔබගේ මෙතන මස කියලා කියන්නේ මෙතන කවරින් එක. මේ ඝනකම සිමෙන්ති ස්තරේ කොන්ක්‍රීට් ස්තරේ. එතකොට ඒක එකම ප්‍රමාණයට තියාගන්න මේ විදිහට ක්‍රෑන්ක් කරන්න ඕන. ඒකයි ලැප් ලෙන්ත් එකක් මේ විදිහට 16 කූරු නම් අඟල් 32ක් තියන්න ඕන. 20 කූරු නම් ආසන වශයෙන් 40යි. 12 කූරු නම් 24ක් වශයෙන් ලැප් ලෙන්ත් තියන්න. ලැප් ලෙන්ත් කියන්නේ කම්බි දෙක බන්ධනය වෙන දුර. ඒ වගේ ලැප් ලෙන්ත් එක ක්‍රෑන්ක් එක ගැන අවබෝධයක් ලබා ගන්න. අනික මේ ගඩොල් වලින් තමයි නිර්මාණය කරලා තියෙන්නේ. බ්ලොක් ගල් භාවිතා කරා නම් ප්‍රශ්නේ වැඩි වෙනවා. ඉතින් වියදම ටිකක් අධිකයි. ඒ වුණත් ගඩොල් වලින් තමයි මේ බිත්ති නිර්මාණය කරලා තියෙන්නේ. අනික කාරණේ තමයි මේ ෆුල් බාර් දාලා තියෙනවා. ඔයාලට පේනවා මේ කම්බි ෆුල් බාර් තියෙන්නේ. වැඩ කරන්න අපහසුයි. නමුත් වියදම ඉතුරු වෙනවා. නැත්නම් කම්බි කපලා කොටස් වශයෙන් දැම්මොත් නාස්ති වෙනවා කම්බි. වියදම අධික වෙනවා. ඉතින් බලන්න මේ අපහසුයෙන් උනත් ෆුල් බාර් භාවිතා කරලා ඉගෙන අඩි 18 කම්බි තනි කම්බිය භාවිතා කරලා තමයි මේ කණු නිර්මාණය කරන්නේ. ඒකෙන් ක්ලයන්ට් වියදම අවම කරලා ගෙනල් දෙනවා. එතකොට කොලම්ස් වල ජොයින්ට්ස් අඩු වෙනවා. ඉතින් මේ අදහසුත් ඔයාලා ලබා ගන්න. එතකොට මේ ගඩොල් භාවිතා කරාම වියදම අධික වුණත් AC කරන්න වියදම අඩු වෙනවා. ඇතුළට රස්නේ
ගලා යීමේ හැකියාව අවම වෙන නිසා මේ මැටි භාවිතය නිසා. එතකොට AC වියදම ඇතුලේ සුව පහසුව වැඩි වෙනවා. එතකොට කරන්ට් බිල අඩු වෙනවා ඉලෙක්ට්‍රිසිටි බිල් එක. ඉතින් මේ මූලික වියදමේදී යම් වියදම් වැඩි වුණත් ඒකෙන් ඔයාලට බෙනිෆිට්ස් ගොඩාක් ලැබෙනවා. ගොඩක් කන්ස්ට්‍රක්ෂන් සයිට්ස් වල කොලම්ස් කාස් කරන්නේ මෝල්ඩ් භාවිතා කරලා. ඒ කියන්නේ කණු කොන්ක්‍රීට් කරන්න ස්ටීල් වලින් නිර්මාණය කරන ලද මෝල්ඩ් භාවිතා කරනවා. එතකොට ගැටලුව තියෙන්නේ ඉස්සෙල්ලා කොලම් එක කොන්ක්‍රීට් කරලා බ්‍රික් වර්ක් ගඩොල් බඳිනකොට කාලයක් යනකොට ක්‍රැක් වෙනවා. මේ දෙක වියල් වෙනවා. විශේෂයෙන් මේ බ්ලයින්ඩ් වෝල් දෙක. එතකොට බ්ලයින්ඩ් වෝල් එකෙන් අර පැත්තෙන් වතුර එනවා. එහෙම වුණොත් ගොඩනැගිල්ල අවසන් කරාට පස්සේ ගොඩනැගිලි තුලට වතුර ආවොත් ගැටලු රාශියකට මුහුණ පාන සිදු වෙනවා. ඒකින් මේ ගොඩනැගිල්ල ඉදි කරන්නේ ඉස්සෙල්ලා බිත්ති බඳිනවා. බිත්ති බැඳලා ඉවරලා තමයි මේ ආකාරයට කොලම්ස් කොන්ක්‍රීට් කරන්නේ. බලන්න GI බට තියෙනවා. ටිම්බර් භාවිතා කරලා තමයි නිර්මාණය කරන්නේ. ඉතින් ඔයාලා ගොඩාක් සැලකිලිමත් වෙන්න ඕන. එතකොට ක්‍රැක් කැපිය වෙන්නේ නැහැ. තරම වියදම වැඩි, මේ වෙලාව යනවා, මහන්සි වෙන්න ඕන ප්‍රමාණය වැඩි. ඒ වුණාට පසු කාලීනව දීර්ඝ කාලීනව හිතනකොට ඔයාලා වියදම අඩුයි. මේ වයින් ක්‍රැක් වුණාම මේ ඇතුළට වතුර ආවම වෝටර් ප්‍රූෆ් කරත් නවත්ත ගන්න අමාරු අවස්ථාවක් තියෙනවා. විශේෂයෙන් බ්ලයින්ඩ් වෝල් හින්දා. ඒ නිසා ඔයාලා ගෙදරටත් පුළුවන් නම් ගොඩනැගිල්ලටත් මේ විදියට භාවිතා කරන්න. මේ කොන්ක්‍රීට් කරනකොට ඒ කොන්ක්‍රීට් දියරය ස්ලරි එක ගඩොල් තුලට ගිහිල්ලා හොඳින් බන්ධනය වෙනවා. ඒක තමයි හේතුව. ගොඩාක් ගෙවල් වල ගියාම ගේ කලවොෂ් කරාට පස්සේ පේනවා ඒ බිත්ති ක්‍රැක් වෙලා. ඒව මේ රිපෙයාර් කරන්න ගියාම ඔබගේ මුළු නිවසම කලවොෂ් කරන්න වෙනවා, පේන්ට් කරන්න වෙනවා. ඒකින්ද මේවා දැනුවත් වෙන්න වරුණ මනම්පෙරි YouTube channel එක, වරුණ මනම්පෙරි Facebook page එක සමග, Instagram සමග හැම වෙලේම නිතින් රැඳී ඉන්න. ඔයාලා මොනවා හරි ගැටලුවක් තිබුණොත් මගේ නම්බර් එක 077යි 30 390ට කෝල් එකක් දෙන්න, subscribe කරන්න, follow කරන්න Facebook YouTube channel එක. මේවා දැනුවත් වෙන්න.